හෙලෝ සුබ උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔන්න අද මුලින්ම මතක් කරනවා. අදත් තියෙන්නේ මගේ උදේවරුවක් කියවන්නේ කොහොමද කියලා තමයි ඉතින්. මුලින්ම උදේ නැගිටපු ගමන්ම මම මුළු ගෙදරම ජනෙල් අරිනවා. ඊට පස්සේ අපේ ඇඳ අස් කර ගන්නවා. ඉතින් ඊට පස්සේ ළමයි මම ඉඳලතු ගා ගන්නවා. මං ඇත්තටම හැමදාම නම් ඉඳලතු ගන්නෑ. මං හරිම කම්මැලි ළමයෙක් මේ මිනිහට. උදේට යුවා මෑකරල් කොස්සට දාලා කිරට හදලා පරිප්පු තෙම්පරාදුකුයි බිත්තර තම්බලයි තමා උදේට හදන්නේ. ඉතින් ළමයි ඇත්තටම වීඩියෝ වල ගොඩාක් අඩුපාඩු ඇති. තාම අලුත්නේ. ඉතින් සමහර වීඩියෝ බලලා යනවා සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැහැ. එහෙම කරන්න එපා. මාත් එක්ක ඉතින් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා ඔයාලට. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මම ඇත්තටම ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක්. මොකද ජොබ් එකක් නම් කරන්නේ නැහැ. මේ උනාට මම බලන්නේ පුළුවන් ඉක්මනින් ගෙදර වැඩ ටික ඉවර කරගන්න කොහොමද කියලා. ඊට පස්සේ ඉතින් නිදහසේ වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මෑකරල් කොස්සට දාලා හැතුවා. පරිප්පු තෙල් දැම්මා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නට බිත්තර දෙකක් තම්බ ගත්තා. මම උදෙන්ම බත් එක්ක මේම කෝරු ගාලා මුල්ම බත් එකෙන් මුල්ම හැන්ද මම අපේ කුරුළු යාළුවන්ට දානවා. එයාලා ඉතින් බලාගෙන ඉන්න මේක කොයි වෙලේද හම්බෙන්නේ කියලා. කුරුල්ලෝ ලේන්නු කෑන්දැත්තොත් එනවා. කෑන්දැත්තු 4 දෙනෙක් එනවා. ඉතින් ඒ ආපුවම අනිත් කට්ටියට කන්න නෑ. ඉතින් ළමයි අදට ගිහින් එන්නම්. ටවුන් එකට යන ගමන් තමයි මේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ආයෙමත් මතක් කරා. කියලා එන්නම් ආයෙ වීඩියෝ එකකින්. ඔයාලා හැමෝටම බුදු සරණයි.